සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් වෙනද වගේම අදත් මම් and තනු vlogs වලට ඔයාලා හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වෙනස්ම වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. අපේ ගෙවත්ත වටේ පුංචි ටුවර් එකක් යමුද? ගෙවත්ත කිව්වට කොර ටුවක් වගේ මේක. මගේ මහත්තයාගේ අම්මයි තාත්තයි ආච්චි තමයි මේ කොරටුව කරන්නේ. ඉතින් එයාලගේ වීඩියෝස් පොඩ්ඩක් කලින් දවස්වල ගත්තා. බලමු ඉතින් එයාලගේ මහන්සිය කොහොමද කියලා. හරිම ලස්සනට ඒගොල්ලෝ අපේ වගාවන් කරගෙන යනවා. ඉතින් හිතුවා අපි දෙන්නගේ මේ channel එකෙන් ඔයාලට අපේ මේ කොරටුව පෙන්නුවොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අපි යමු අපේ channel එකේ අපේ ගෙවත්ත බලන්න. මෙන්න මෙයා මේ වගේ චූටි බබා. මෙයාට දැන් මාසෙම නිවාඩු ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මාසෙම දැන් අපි දෙන්නත් එක්ක ලොකු යුද්ධයක තමයි ඉන්නේ. ඉතින් යාතුයි මායි ඔයාලට පෙන්වන්න යන්න හදන්නේ අපේ ගෙවත්ත කොහොමද කියලා. එහෙනම් ඉතින් යමු. මේ නම් තියෙන්නේ මීට දවස් 2-3කට කලින් ආච්චිලා දෙන්නත් එක්කන් කොරටුවේ අහින වෙලාවක ගතිපු වීඩියෝ එකක්. ඔය ඉතින් අපේ අඟුටු මිට්ටා අර පැත්තට මේ පැත්තට දුවනවා නට. එයාගේ වැඩේ සීයයි ආච්චිලා දෙන්නයි අල්ලගෙන නිතර මෙයාලත් එක්කන් වියලු කර ඉන්න එක තමයි. ඔය පේනවනේ ඉතින් මේ අනිවාඩු මාසයක් ආවා කියලා කියන්නේ ඉතින් එයාටත් එක්කන් ඉන්න එක මාරම යුද්ධයක් තමයි. හරි මහන්සියෙන් ඉතින් වැඩ කරනවා. එයාලා දෙන්න තමයි මුළු කොරටුවෙම වැඩ ඔක්කොම වගේ කරන්නේ. මහත්තයාගේ තාත්තා වැඩි මේවට ගොඩක්ම සම්බන්ධ වෙන්න. එයා තෙල් ගහලා දෙන මේව තමයි. ඔය අහින කියන වැඩ හැමදේම වගේ කරන්නේ මෙන්න මෙයාලා දෙන්න තමයි. වයසට ගියත් එයාලා ගොඩාක් මහන්සි වෙනවා. කල්පනා කරලා බැලුවම ගොඩක් පව් කියලා හිතෙනවා ඉතින්. ඔය පේනවනේ ඉතින් නට අර පැත්තට දුවනවා මේ පැත්තට දුවනවා. එයාට ඉතින් නිවාඩු ලැබුණ කියන්නේ මාරම නිදහසේ මාරම සතුටින් තමයි එයා ඉන්නේ. ඔය ඉතින් ඉන්නේ. මම ළඟටත් ඇවිල්ලා නටනවා. ගෙදර ඉන්නවනම් පුදුම දාංගලයක් එයාට තියෙන්නේ. ඔය තියෙන්නේ අපේ කොරටුවේ මම එදා ගත්ත පුංචි වීඩියෝ එක. මේ පැත්ත ටික නම් එයාලා දෙන්න එතකොට හැලා ඉවර කරලා තිබ්බේ. අර ඈතින් පේන්නේ සුදු පාට බෑග්ස් වල ඉඳලා මගේ නයිමිරිස් ටික. මෙයාට චූටි කාලේ ඉඳලම මේ උදැල්ල එහෙම අල්ලන්න දන්නවා. මේ හරි බුදුමයි ඉතින් අවුරුදු 3ක විතර බබෙක්ට හොඳට ඔය වගේ අහිනවා කිව්වම ඉතින් මෙයා මේ ඔන්න ඔය වගේ ඉතින් අහිනවා. මේව ඉතින් බලනකොට කවදා හරි මෙයා ලොකු වුණාම අපිට ඉතින් ගොඩක් සතුටු හිතේ. ඉතින් පුංචි කාලේ මෙයා කරපු වැඩ එයා ලොකු වුණාම බලනකොට එයාට සතුටු හිතේවි. ඔය ඉතින් ටිකකින් ආච්චිගෙන් උදැල්ල ඉල්ලගෙන එයා තනියම අහිනවා. ටිකකින් උදැල්ල කරේ තියන් නටනවා. එයාට නම් පිස්සු ඇත්තමයි. අන්න ඔහොම තමයි ඉතින් එදා ඒ වීඩියෝ එක උනේ. මේ තියෙන්නේ නයිමිරිස් වගාව. මේව නම් ළමයි ඉඳලා තියෙන්නේ මම. මේවා මගේ නයිමිරිස්. ඔයාලට පේනවා ඇති. මේ ඔක්කොම ඉඳේ මම. මල් තමයි හැදිලා තියෙන්නේ ගොඩක් ඒ වගේ. කොඬොල් වෙච්චත් ගොඩක් තියෙනවා ඉතින් ලෙඩ හැදිච්චා. මම ඉතින් ඔය අත් බෙහෙත් එහෙම කරන්නේ නැහැ. නිකම්ම ඉඳලා දානවා විතරයි. ඔය තාත්තා ඉතින් එයාගේ මේ පැලවලට ගහද්දි නම් මගේ ඒවටත් ඉතින් තෙල් පොඩ්ඩක් ගහනවා. මෙන්න මේකේ චූටි කරලක් තියෙනවා. චූටියට. ඔයාලට පේනවා ඇති. චූටි කරල් දෙකක් තියෙනවා මේකේ. මලුත් තියෙනවා. කොඩි මල් නෑ යන්නේ. ඇයි
නැත්තේ. මේක නම් හරි ලස්සනට හැදිච්ච පඳුරක්. හරි සතුටුයි. ඉතින් මම මේකෙන් දන්න මහන්සි වුණා ගොඩක්. ඉතින් මේ මහන්සිය ප්‍රතිඵල දැන් දකින්නකොට මාරම සතුටුයි. මේකේ තියෙනවා නයිමින් කොච්චි කරලක්. ඔයාලට පේනවත් ඇති. ඒක තමයි හරි සතුටුයි දකින්නකොට මගේ කොච්චි තවානම මට. අනයි තමයි මගේ කොච්චි ටික මේ කෙසෙල් ගස් නම් ඒකනේ මේ කෙසෙල් ගස් නම් ඔක්කොම මං ඉඳපුවා. හැබැයි ඉතින් ඒ වගේ පරණල් මොනවත් කපලා මොනවත් සාත්තු නෑ. ඒ නිසා තමයි ওই විදියට තියෙන්නේ. අඹ ගස් වල නම් පැකට් දාලා තියෙන්නේ ළමයි. අඹ ගස් 4ක් තියෙනවා. හතරෙම මේ වගේ ගොඩක් ගෙඩි ඇදිලා තියෙන්නේ. උඩම තියෙන ඒවට නම් දාන්න බැරි වුණා. ඉතින් ওই විදියට තමයි ඊට පස්සේ අම්මලා ඉඳලා තියෙනවා චූටියට මෙන්න මේ විදියට. ඉරිඟු හැබැයි තාම කරල් හැදෙන්නේ නැහැ. තාම පොඩි මේ ටික. එක චූටි තවානක් තියෙන්නේ. ඒක ඉතින් අපේ පුතා හරි කැමති ඉරිඟු වලට. එයා වෙනුවෙන්ම තමයි මේ නම් ඉඳලා තියෙන්නේ. බබා යන්න එපා ඈත. එන්න. මේ ටිකට නම් ඇහැල මොනවත් කරලා නෑ යාලා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ගිහිල්ලා. අමලගේ මිරිස් මේක එකපාරක් මට කඩුළු වහන්න අමතක වෙලා හරක් පැනලා මේ මුල්ම පාර කෑව ළමයි හරක් ඔක්කොම. ඒ නිසා මේ ටිකක් ගස් බාල වෙලා වගේ. ඒ වුණත් දැන් නම් චුට්ටක් මේ කරල් හැදිලා තියෙන්නේ. ඒකට පේනවා ඇති. මේ විදිහට තමයි තියෙන්නේ. අපිට ඊයේ හොඳටම වැස්ස දැන් ගොඩක් මේ එරෙනවා වගේ යනකොට. මේකේ කරල් තියෙනවා. හැම එකකම කරල් නම් තියෙනවා ළමයි. හරි ලස්සන පඳුරක් තියෙනවා. මම ඔයාලට ඒක පෙන්නන්නම්. බලන්න. එයා ඉතින් මගේ පස්සෙන්මයි මේ දවස් ටිකේ අපේ ඉතින් මහත්තයා වැඩට යනවනේ. ඊට පස්සේ ඉතින් එයාතුයි මායි තමයි තනියම ගෙදර ඉන්නේ. මේ තියෙන්නේ මම්මලාගේ මිරිස් වගාව. ඊයේ තමයි යාලා ඇස්සේ මේවට පස් බුරුල් කරන්න ඕනිනේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේ දිගටම තියෙන මේ ටික තාම මේ ඇහැල නෑ. මේවයි ඇස්සේ හැමතැනකම තියෙනවා මිරිස් ගස්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ඊට වැඩි ලස්සන වගාවක් තව තියෙනවා මේ දිගටම. මේ ටිකේම තියෙන්නේ මිරිස්. ඒව චොට්ටක් ගස් බාල වුණා ළමයි මගේ වැරද්ද නිසා. ඔයාගේ වගේම මගෙත් මඩ තියෙනවා බබා. මෙන්න මේ තියෙන්නේ අපේ ලස්සනම ලස්සන බණ්ඩක්ක වගාව. වම්බටු නෙවෙයි පණ්ඩක්ක. කොහොමද ලස්සන? මේ වෙනුවෙන් ඉතින් හැමදේම මහන්සි වෙන්නේ මහත්තයාගේ අම්මයි තාත්තයි ආච්චි තමයි. එයාලා වැඩ කරන වීඩියෝ එකකුත් ගේන්නම් ඉස්සරහට. බලන්න හරි ලස්සනයි. මේ අස්සේ නම් යන්න බෑ ළමයි කසන්න ගන්නවා. බණ්ඩක්කනේ. බලන්න කරල් හැදිලා තියෙනවා. ලස්සන වලක් තියෙනවා.
වඩක් වගාව නම් දිගටම තියෙනවා ළමයි. හරි පොඩ්ඩක් ඈතට යනකම්. මේ ටික ඉතින් මේ විදියට ලොකු කරගන්න යාළුවෝ ගොඩාක් මහන්සි වුණා. අපේ වත්තේ ගොඩක් පළතුරු ಜಾති තියෙනවා. ඒ විතරක් නෙවෙයි කුරුඳු, ගොරක, ඒ වගේ කුළු බඩුත් ඉතින් හැමදේම අපිට තියෙනවා. ලස්සන මලක් තියෙනවා. අඩේ අම්මා අපේ බබා ඇල්ලුවා ඔයාගේ අත කසයි. අම්මා මොකද්ද තියෙන්නේ අර? එහෙම ලක්කිනු වේද? ඒකෙන් තමයි පුතේ කරලා හැදෙන්නේ. හැදුනට පස්සේ මල අර පර වෙලා වගේ වෙලා තියෙන්නේ. අන්න ඔහොම තමයි අපේ වණ්ඩක්කව ගාව. අපි ඊළඟට බලන්න යමු මෑකරල් වගාව තියෙන පැත්තට. අන්න දැන් අපි අපේ මෑකරල් වගාව පැත්තට යන්න ගමන් ඉන්නේ. අපේ වත්තේ ඉතින් ගොඩක් ලොකුයි. අන්න අර පැත්තේ තමයි තිබ්බේ බණ්ඩක්ක වගාව. මේ ටිකම ටිකක් කැලෑව වගේ තියෙන්නේ. යන්න පුළුවන් පාර තියෙනවා. අන්න මෙතනින් තමයි අපේ මෑකරල් වගාව පටන් ගන්නෙ. අපේ ගෙදර වහින කාලෙට මේ පැත්ත මේ ටික ඔක්කොම යට වෙනවා වතුර පිරීලා වැහි වතුර වලින්. අපේ ගේ ගොඩක් උස්සලා හදලා තියෙනවා. ඒ නිසා ගෙට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ guys. එයාගේ කකුලේ මඩ ඇලිලා එයා මේ අර ගහක තියලා මඩ ටික ඔක්කොම මේ අයින් කරනවා. මේ තියෙන්නේ අපේ මෑකරල් වගාව. අද පේනවා ඇති. දැන් ඉතින් මෑකරල් වල අයිතිකාරයෝ ආවා වගේ අපිට ඇහුණා. තාත්තලා ඉන්නේ ටිකක් ඈත. එයාලා උදේට තමයි මහත්තයාගේ තාත්තයි අම්මයි ආච්චි තුන් දෙනාම එන්නේ. පුතා කියනවා දැන් තමයි යාර සනීපයක් ආවේ. ඔය විදියට දිගටම තියෙනවා guys. මේ පාර තියෙන දිගටම යන්න. අන්නම් අපි රවුමක් යමු. මේව තාම ගොඩාක් දවස් වෙන්නේ නැහැ හදලා මේ ඉඳලා. දැන් තමයි කරල් හැදීගෙන එන කාලේ පටන්ගෙන තියෙන්නේ. එයාගේ ඇඟ මොදුරු කනවා කියලා කියන්නේ. තව එකක් පෙන්නන්න පුළුවන් ඔයාලට. අර තමයි දෙල් ගහ. දෙල් ගහේ දැන් ගෙඩි වලට පේනවද දන්නේ නැහැ. පොඩි ගෙඩි තියෙනවා දැනට නම්. අර තියෙන්නේ දෙල් ගෙඩිය. මේ මෙතන. තමයි
දාපු පාත්තිය. ඒක නම් එච්චරම සරුවට නෑ. එතන තියෙනවා පොඩි කංකුම් පාත්තියක් අපේ මාළුට යන් මාළුවට දෙන්න ඉඳපු. අම්මා අපි එකක් දෙමු බලන්න. මේ තියෙනවා නිවිදි පාත්තියක්. තාම මේකට මැස්ස ගහන්න අමතක වෙලා. මේ ටිකෙත් තියෙනවා පොඩ්ඩක් මෑකරල් ටිකක්. ඒ ටික තාමත් ඇහැල සුද්ධ කරලා නෑ ළමයි. ඔන්න ඈතින් පේනවා අපේ වැඩ කරන ජෝඩුව එනවා. මම යාළුවෝ පෙන්නන්න ඔයාලට. ඔන්න දැන් තමයි ළමයි අපේ ගොයියෝ දෙන්න එන්නේ. එක ගොයියෙක් නම් අඩුයි. අපි ඔය දෙන්නෙක් ගැන කිය වීඩියෝ එක කරා අර පැත්තේ. මම කරා කඩන්නද? අංගීල මේ දෙක මාළුවක් දීරන්නේ. අම්මා. හා දීලේ. මම දැන් මේ දෙන්න මේක කඩන ගමන් ඉන්නේ. ඔන්න දැන් ආච්චි අම්මයි දෙන්නා මෑකරල් කඩන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලා හැමෝටම හරිම ආදරෙන් මතක් කරනවා. ඔයා තාමත් අපේ වීඩියෝස් බලන්නේ අපේ channel එක subscribe කරලා නෙමෙයි නම් mom and Tenu vlogs අපේ channel එක subscribe කරන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒ බව notification එකකින් දැනගන්න පුළුවන්. ඔන්න අපේ මාමන් Tenu vlogs. මාමන් Tenu vlogs. මාමන් Tenu vlogs. අන්න මෙන්න තායෝ. මාමන් Tenu vlogs කවුද? අපි රොකෝටි පැත්තට මාමන්. මේ තමයි අපේ අඹ ගස් ටික. මේ ගහේ නම් තාම හැදිලා නැහැ. අර ගස් වල නම් හැදිලා තියෙන්නේ. මේකේ තමයි ටිකක් චුට්ටක් තියෙන්නේ. තව ඒ තුඩ තියෙනවා පැකට දාන්න. මේක නෑ හැදිලා තියෙන්නේ. අන්න අරයාගේ මඩ මේ වෙලා එයා මඩ සෝදන ගමන් ඉන්නේ. එහෙනම් ඉතින් අද අපේ කොරටු වටේ රවුමක් ගියානේ. ආයිමත් ඉතින් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකාල ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. එහෙනම් ඉතින් හැමෝටම බුදු සරණයි කියන්න. බයි. පොඩි එක්කෙනා නෑ බයි එකක්වත් දෙන්නේ එයා දුවලා.